දඹදුන්නා කවි පොතේ ලස්සන කවියක් ෂෙයා කරගන්නයි අදත් මම ආවේ. කනත්තේ ඇබෑර්තුව නිමිත්ත සුසාන භූමියක මුරකරුවෙකු බඳවා ගැනීම වෙනුවෙන් පැවති සම්මුඛ පරීක්ෂණයකට සුරූපී තරුණියක පැමිණ සිටිනු දැක. විමතියටපත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය එම තරුණිය කැඳවා එම රැකියාව ලබා ගැනීමට තමා ළඟ ඇති සුසුකම් මොනවාදැයි විමසීය. මේ එම අවස්ථාවේදී එම තරුණිය විසින් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ලබා දුන් පිළිතුරයි. කනත්තේ රෑ මුර කරන්නට කෙනෙක් තව ඕනයයි කියලා බෙදපු පණිවිඩ කොලේ දැකලයි ආවි හනිකට මිහිට දුවලා. රෑට තනියම නිදන්නත් බය ගෑණියෙක් මේ මොකද කියලා hina වෙන්නේ මගේ ගැන ඇයි දන්නවද මක්කවත් ඔහෙලා. වයස 27 පහු වුණා මට පර්චසේ වට කරන් හදපු ලෑලි ගෙදරක ඉපදුනේ මං වත්ති සොෆියා මගේ මවලු. වැඩක් නැතිදා හොරෙන් පෙරලා සුදු වැයින් එක දෙකක් විකිනෝ අප්පගේ නම සෝම සුන්දර මෝචරියේ අමු මිනි කපපු. මල් වඩම් සුදු ඇඳුම් ඇතිරිලි ඇස් දෙකට මගේ හොඳට පුරුදුයි වැනි වැනි එන අප්පගේ ළඟ හැමුවේම ෆෝමලින් ගඳකුයි. පෙලක් දාකට උන්දැගේ පොළු පාරවල් නම් හුඟක් දරුණුයි එහෙව් රෑකට බුදි ඇව්වේ අපි යක්කු එක්කම සොහොන් පිටියේ. දිනක් මහරෑ ෆෝමලින් ගඳ මගේ ගාවම ළඟින් හැමුවා අම්මා නොහිටිය පාළු පැදුරේ රතු පාටලේ ගඟක් ගැලුවා. මතක විදියට වයස 10යි එදා සර්මා හුඟක් ඇඬුවා. ගිනි ගහපු ඒ ඇස් දෙකින් මං එදා රෑ මහ සෝන දැක්කා. උදේ නැගිටලා බලනකොට මං කැත්ත අම්මගේ අතේ තිබුණා. පොලිසිය ගෙට එන්න මත්තෙන් ඈ මං වඩාගෙන වටේ දිව්වා. බාර ගන්නට කියා අඬ හැම එකාටම මාව දුන්නා. මෝහිනිත් අපේ අම්මා වගේමයි සත්තමයි මට එදා හිතුණා. එතෙන් හිඳ අවුරුදු 5ක් මං එක දිගට පරිවාසෙ වුණා. අම්මා වැලිකඩ සින්න වුණහම නිවාසෙට මං බාර කෙරුවා. පැයට 1000යි ඒකෙ හිටි උන් හොර හොරාටම මාව වික්කා. ජක්කු විතරක් නොවේ ලොකු ලොකු දෙවිවරුත් මගේ ඇඟට වැහුවා. තිත්තම කරවිලේටත් මොකක් හරි පොඩි රහක් තිබුණා. කරිජ්ජෙන් හින්දලා අරගෙන ලුණු උනත් පොද්දකට දැම්මා. කොහේ හරි සැනසීම ඇති මට 17 ආදරේ යෙව්වා. ඔළුව අතගා එවුන් ඔක්කොම ටිකින් ටික මගේ පපුව කෑවා. මහ සෝන් කලු කුමාරයෝ නෑ සොහොන් ඇතුලේ සැපට නිදලා එවුන් ඔක්කොම මෙහින් පැනගොස් මිනිස් වෙස්ගෙන බිමට බැහැලා. බයයි මට දැන් දකිද්දිත් උන් ඇහැකිනම් තව වරක් හිතලා දෙන්න ජොබ් එක මැරුණු උන්නෑ සර් මට නම් වැරදි කරලා. තරුණියකගේ ලස්සන ජීවිතයක් විනාශ කරපු සමාජය ගැන හරිම කලකිරීමෙන් දුකින් වේදනාවෙන් ලියපු ලස්සන කවි පෙළක් තමයි ඒ.